සභාවෙන් අවසරයි. එපා වැදගත් ටික කියන්න. නග්ගලා ගන්න ගියා විතරනේ සර්. නග්ගවන් පස්සේ. දැන් කරපන්. අපේ විදුහල්පතිතුමා අවුරුදු 18ක්ම විදුහල්පතිය. අන්න ඒක. අපේ විදුහල්පතිතුමා අපේ කෙනෙක්. අපේ විදුහල්පතිතුමා සුජු කෙනෙක්. සුජු? කෙලින්. නැග් කෙලින්. ඌ තමයි කැන්ඩිව හැදුවේ. ඌ තමයි පුස්තකාලේ හැදුවේ. ඌ ඔය මොනවද කියන්නේ? මේ හරකා. සර් මේ කවුද යකෝ කිව්වේ උන් කියලා දාන්න කියලා? සර් අපිට කිව්වා සර් මාතෘකාවේ නම ඒ යොදා ගන්න එපයි කියලා. කවුද කිව්වේ? සර්ගේ එක්කන තමයි. මොකද්ද? ටීචර් කිව්වේ ටීචර්. මූව හදන්න බෑ. මාව හදන්න බෑ. කොහොමද මූත් එක්ක උඹ ඉන්නේ? මට නම් ඉන්න පුළුවන්. තොට ඉතින් ඕන එකක ඉන්න පුළුවන් නේ. තෝවර ඔෆිස් එකට සර් දැන් එන්න ඕනද? හැම ගහන තෝ. සර් මාත් එන්නද? තෝ හිටපන්. මම යන්නම්. රෙද්ද. තෝ අරෙන්කෝ. මොනවාද ළමයි මගේ නමත් එක්ක කනවා. හරියට රචනාවක් හරියට කන්න නමක් තියෙනවා. ටීචර් කිව්වේ ඌ මූ දාන්න කියලා. ඌ මෝ දානවාද මිනිස්සුන්ට? මම මුගේ විතරයි දැම්මේ ඇත්තේ. සත්තුන්ට ඕව දාන්නේ. සත්තුන්ට තමයි දැම්මේ. ළමයි නම් මේ හෙට එනකොට රචනාව ලියන් එනවා. හරියට වැඩක් කරගන්න බෑනේ මේ ළමයින්ද. ඒ ගොන් ගෑන්ට තේරෙන්නේ නැහැ බං. තේරෙන්නේ නැහැ. අන්න සුමුදු කෑල්ලේ නා. යමු. සඳා. ඇයි සඳා මට ඔය විදිහට දුක දෙන්නේ? මම ඉතින් වෙන මොකක්ද දෙන්නද? ඉතියකෝ සැපදියන්කෝ. ඉතින් මම සැප දෙන්නම්කෝ. උඹේ සැප වැඩක් නැහැ ඵලයන්. සඳා. අපි නිකන් ආදරෙන් වෙලමු හරියට ගැරන්ටි දින්නෙක් වගේ. හා? ඵලයන් මගේ මාරය අවශ්‍ය ගන්න එපා. එහෙම නැත්නම් එනකොඬ දෙන්නෙක් වගේ. ඒත් කමන්නේ. මේ මොකෙද්ද මේ මල සමයන් අපි යන්න. සඳා. සිරිමල් අප්පා. දුවන්න එපා. සඳා. අනේ සිරිමල්